ඉතින් දැන් මං දිහා බලන්නේ මගේ කෙල්ල විතරයි. එයා තමයි කල්පනා. රැහින පාවෙලා මා ආල නලඟනා ඒ දැස යාවෙනා ඔහුගේ හිනාවේ හේතුව වුණා. ඔහු ඇගේ ලෝකෙම වුණා. කොහෙද ඉන්නේ කියලා දන්නෙත් නෑ. ඒත් මට ඒ කටහඬ ඇහෙනවා. මූණ හරියට මතකත් නෑ. ඒත් ළඟ ළඟ හම්බුණාද කියලා හිතෙනවා. ඒත් හැම ආදර කතාවක්ම සතුටින් අවසන් වෙන්නේ නෑ. තරහව, විරහව, වේදනාව අවසානයක් නොමැති ආදර කතාවක්.